හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද අපි ඇවිත් ඉන්නේ ලංකාවේ පළවෙනි එලිමහන් සත්තුද්‍යානය බලන්න පින්නවල සූ එක. ඉතින් ඇතුල් වෙන තැනම වාට හොඳ පාකින් ඒරියා එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් වාගේ වාහනේ කිසි ප්‍රශ්නයක් නැතුව මෙතන පාක් කරගන්න පුළුවන්. දැන් අපි යන් සූ එකට ඇතුල් වෙන තැනට. මේ පින්නවල සූ එක පෙරවරු 8:30 සිට පස්වරු 6 දක්වා විවෘත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි මෙතනට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ පින්නවල සූ එකට ඔයා එනවා නම් කොහොමද එන්න ඕන කියලා. ඉතින් මෙතනට ඔයා එනවා නම් කොළඹ නුවර පාරේ ඇවිත් මාවනැල්ලත් කෑගල්ලත් අතරින් හම්බ වෙන කරුණුපාන හන්දිය ගාවට එන්න ඕනේ. එතනින් කෑගල්ල රඹුක්කන පාරේ කිලෝමීටර් 5යි මීටර් 500ක් වගේ ආපුවාම ඔයාට මෙන්න මේ පින්නවල සූ එකට පහසුවෙන්ම එන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමා මේ පින්නවල සූ එකට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ හරියේ ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් සොඳුරු දඩයක්කාරයෝ කියලා පොඩි මියුසියම් එකක් වගේ එකක් තියෙනවා. ඒ වගේම මේ ඉස්සරහා මෙතන ඇතුල් වෙන තැනම සුරතල් සත්ව මළුව කියලා සුරතල් සතුන්ගෙන් එකතුවකින් හදපු මේ පාක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන හාවෝ විවිධ වර්ගයේ කුකුල්ලුන් ඉබ්බෝ තාරාවෝ වගේ ඒ වගේම ඈයා වගේ සත්තු බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න අපි ටිකට් මිලදී ගන්න කවුන්ටර් එක ගාවට ආවා. මෙතන ඔයාලට මිල දර්ශනය බලා ගන්න පුළුවන්. මෙතන වැඩිහිටි කෙනෙක්ට 250ක්, කුඩා ළමයෙක්ට රුපියල් 100ක්, ඒ වගේම පාසල් ළමයට රුපියල් 50ක මුදලක් අය වෙනවා. ඔන්න එහෙනම් අපි ටිකට්ස් මිලදී අරගෙන දැන් මෙතනින් ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඒ වගේම මට කියන්න ඕනේ මේ ඇතුල් වෙන තැන මෙයාලගේ වොෂ්රූම් පහසුකමුත් සලසලා දීලා තියෙනවා මේ හරියේ. ඇත්තටම මේ පින්නවල සූ එකේ ගොඩාක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපි දැන් අද ආපු දවස නම් ගොඩක් සෙනග ඇවිල්ලා හිටියේ නෑ. නමුත් ගොඩාක් සෙනග ආවත් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් විදියට මේකේ ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නෑ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේකට ඇතුළුණු තැන ඉඳන් යන පැති වගේම බලා ගන්න පුළුවන් සත්තු හා එයාලගේ විස්තර ඇතුළත් පුවරු බලා ගන්න පුළුවන්. ඒ නිසා ගයිඩ් කෙනෙක් නැතුව උනත් මේකට එන ඔයාට මේ සත්තු සම්බන්ධ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇතුළු වුණාට පස්සේ අපිට මුලින්ම මෙතන ගෝන්නු බලා ගන්න පුළුවන් අපිට. මෙතන ගෝන්නු 10ක් 15ක් විතර රංචුවක් ඉන්නවා. ඊට අමතරව මෙතන ඇලි ගොනක් කියලා ගෝනෙකුත් ඉන්නවා. අපද්‍රව්‍ය කසල බඳුනකට පමණක් දමන්න. ඉතින් මේ දේවලුත් මේ ආකාරයෙන්ම පිළිපදින්න මෙහෙට එනවා නම් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේ ගමනේදී ඔයාලට අවශ්‍ය නම් ඔයාලට පළපුරුදු මනා දැනුමක් ඇති මඟ පෙන්වන්නේගේ සහාය ගන්න පුළුවන්. මේ සත්තුද්‍යානයේ ඒකට ඉඩ සලසලා දීලා තියෙනවා. ඕලුමුවා, වැලිමුවා, ගෝණමුවා.
ඉතින් මේවාට බලා ගන්න පුළුවන් වෙන්නේ කුරුල්ලන් සහිත කූඩුවක්. ඉතින් මෙතනට එනවාට මෙතන කෑම දාන්නත් පුළුවන්. බර්ඩ් ෆීඩින්ග්ස් රුපියල් 250ක මුදලක් ගෙවලා මෙතන ඉන්න කුරුල්ලන්ට කෑම දෙමීමේ හැකියාවක් තියෙනවා. කෑම හොයන් ආවද? මේ ආව ගන්නකො. බොත්තම කඩනවා. මේ උඩින් ඉන්නෙත් අර අපි ඇතුල් වෙන තැනදී දැකපු පාත්‍ය වර්ගයක්. ඉතින් මෙම සත්තු උද්‍යානයේ මෙහි ඉන්න සත්තු සඳහා ස්වභාවික සීමා රහිත වාසස්ථාන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසාම මෙහෙට පැමිණෙන ඔයාට සත්තු උද්‍යානයේ නරඹලා සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න නම් අවම වශයෙන් පැය 3ක 4ක කාලයක් මේ සඳහා වැය කරන්න වෙනවා. සහ මෙහි තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේ තියෙන ඉඩ නිසාම ඔයාලගේ පවුලේ හැමෝමත් එක්ක ඇවිත් නිදහසේ කාලය ගත කරන්න විනෝද වෙන්න සුපිරිම තැනක් තමයි මේ පින්නවල සූ එක කියන්නේ. ඕරෙක්ස් ගවයා ඔන්න දැන් නම් අපි යන්නේ හැමෝම දන්න කියන කෙනෙක් හම්බෙන්න. මෙයාලා නම් ඉතින් හැමතැනම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යාළුවගේ නම නම් එමු වුණාට අපි කොච්චර කතා කරත් මෙයා නම් නෙවෙයි ආවේ. ඉතින් මේ ඉන්නේ අපි ගොඩාක් ආස කරන ගොඩාක් අහිංසක සතෙක් චිත්මුවා. ප්‍රධාන වශයෙන් මෙහිදී මෙම වන සතුන් ස්වභාවික පරිසරයේදී හැසිරෙන විදිය මෙම සත් උද්‍යානයට පැමිණෙන අපිට බලා ගන්න ඉඩ සැලසෙනවා. ඒ වගේම තමයි මේ සත් උද්‍යානයේදී පිටින් පැමිණෙන කට්ටියට මේ සත්තුන්ට ආහාර ලබා දීමක් කෙලින්ම කරන්න බෑ. ඒ වෙනුවට මේ සත් උද්‍යානයේ පුහුණු පාලකයන් විසින් සුදුසු වෙලාවල් වලදී ආහාර ලබා දෙනවා. ඒ අවස්ථාවලදී අපිට අවශ්‍ය නම් ගෙවීමක් කරලා ඒ ආහාර ලබා දෙන ක්‍රමවේදයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන තියෙන ලස්සන ඇත්තටම ඔයාලට ඔයාලගේ පොඩිත්තන් එක්ක නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැනක් විදියට මේ පින්නවල සූ එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ජලජ පක්ෂීන් ඉන්න තැනට. මෙතනට එන අපිට හිස කළු දෑකැත්තා, සුදු දෑ තුඩුවා, හීන් තඹ සේරුවා, පාදිලි මානවා, තාරාවන්, හැඳියා අලවා, රතු දෑ තුඩුවා වගේ ජලජ පක්ෂීන් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි යන් ඒ ජලජ පක්ෂීන් බලන්න.
ඉතින් බලන්න මෙතන තියෙන ලස්සන මා ලස්සන වීව් එකක් තියෙන්නේ ජලජ පක්ෂීන් බලනවා විතරක් නෙවෙයි වාට නිදහසේ මෙතන ඉඳලා මේ සත්තුන්ගේ දිහා බලාගෙන ඔයාගේ නිදහසේ කාලය ගත කරන්න සුපීරිම තැනක් තමයි මෙතන. මේ ඔයාලට පේනවා ඇති. ඔයාලට නිදහසේ ඉඳගෙන මෙතන නිවිහැනිල්ලේ වගේ කාලය ගත කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ෆ්ලෙමින්ගෝස්ලා. ඉතින් දැන් අපි යන්නේ මෙහි තියෙන තවත් සුවිශේෂී තැන කිඹුල් අරණට. ඉතින් මෙතනින් ඔයාලට ගියොත් කිඹුල්ලුන්ගේ ආශ්‍රිත ජීවන චර්යාවන් විවිධ වර්ග කිඹුල්ලුන් සහ ඔවුන්ගේ විස්තර මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ශ්‍රී ලංකාවේ විසෙන කිඹුලන් වර්ග. මෙතන බලා ගන්න පුළුවන් කිඹුල්ලුන්ගේ පැතිරීම. මෙතන කිඹුලෙක්ගේ අස්ථි කොටස් වෙන වෙන වශයෙන් සඳහන් කරලා තියෙනවා විස්තරාත්මකව. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් කිඹුලෙක් ඇවිදගෙන යන ආකාරය. ඉතින් ඒ ආකාරයට මෙතනට ආවොත් ඔයාලට කිඹුලෙක් ගැන ලංකාවේ වෙසෙන වගේම කිඹුල්ලු ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් මේ රූම් එකේ සඳහන් කරුණුත් එක්ක. ඒවත් එන්න. ඇවිල්ලා බලන්න. බලලා ඔයාගේ දැනුමට යමක් අලුතින් එකතු කරගන්න. හරි එහෙනම් කිඹුල්ලුන්ගේ විස්තර බලලා දැන් අපි යන්නේ ඇත්තටම කිඹුල්ලු බලන්න. බලමු අපි එතන කිඹුලෙක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඔන්න ඉන්නවා හැල කිඹුලෙක්. මේ සත්තුද්‍යානයේ වැඩ කරන කෙනෙක්. මෙයා මේ හදන්නේ කිඹුල්ලු ළඟට ගෙන්න ගන්න. පේනෝ නේද යාළුවනේ? එයාලා දැන් මේ කෑම කියලා හිතලා තමයි දැන් ඔය ළඟට එන්නේ. දැන් අර සත්තුද්‍යානයේ වැඩ කරන කට්ටිය අරින් මේ කතා කරනකොට මෙයාලා හිමීට එනවා දැන් කෑම හොයාගෙන. මට්ටා ඉතින් කිඹුල්ලු නම් බලලා ඉවරයි. දැන් අපි යමු ඉස්සරහට. තව මොනවද මෙහි බලන්න ඉන්න සත්තු කියලා.
බලන්න ඉතින් මෙතන මේ නිදහස් තැනක් තියෙනවා. ඉතින් ඔයාලටත් ආවොත් මේ වගේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා කෑම ටිකක් එහෙම කන්නත් ඉඩ සලසලා දීලා තියෙනවා. දැන් අපි යන්න හදන්නේ දිවි අරණයි වලස්සරණයි බලන්න. ඉතින් මුලින්ම තියෙන්නේ දිවි අරණ. ඉතින් මෙයාලා කලබල වෙලා ඉන්නේ. මෙච්චර කෑම තියාගෙන කන්න විදියක් නැත්තේ මොකද කියලා හිත බලනවා ඇති. දැන් අපි පිවිසෙන්න හදන්නේ විල්පත්තු අංගණයට. ගිහිල්ලා බලමු මෙතන මොනවද බලන්න තියෙන්නේ කියලා. යනකොටම පේන්න තියෙනවා මේ ලෙපර්ඩ්ස්ලා බලන්න ග්ලාසස් දාලා මෙතන හදලා තියෙනවා. දැන් අපි මෙතන උඩුමහලට යන්න තමයි හදන්නේ. බලමු මෙතනින් ගිහිල්ලා එයාලව බලන්න පුළුවන් වේද කියලා. මේ කැලේ ඉතින් මේ උමම් මාර්ගයට පිවිසෙන ඔයාට මේ ලෙපර්ඩ්ස්ලා ගැන සම්පූර්ණ විස්තරයක් මේ ගුහාව ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ යන දෙපැසම අපිට බලා ගන්න පුළුවන් මේ විස්තර. ඊට අමතරව ඒ ගිහිල්ලා තියෙන රූම්ස් වලදී අපිට යාලා ග්ලාසස් දාලා හදලා දීලා තියෙනවා. මේ අලවල් අපිට ගොඩක් ළඟින් බලා ගන්න පුළුවන් ආකාරයට. මේ ලෙපර්ඩ් කෙනෙක්ගේ හම. මේ තියෙන්නේ මම අර කිව්වා විදිහේ රූම් එකක්. මෙයා ක්ලාසස් දාලා මෙතනත් හදලා තියෙනවා අපිට ලෙපර්ඩ්ස්ලා බලා ගන්න පුළුවන් විදිහට. ඉතින් මේ තියෙන්නේත් ඒ වගේම තවත් ලෙපර්ඩ්ස්ලා බලන්න පුළුවන් තැනක්. මේ විදිහට මෙයාලා ගොඩක් පැති කව වෙන විදිහට මේ වගේ රූම්ස් හදලා තියෙනවා ග්ලාසස් දාලා අපිට ලෙපර්ඩ්ස්ලා ළඟින්ම බලා ගන්න. ඉතින් අපි දැන් යන්නේ වලස්සුන් ඉන්න පැත්තට. වලස් අරණ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ව්‍යාග්‍රය එහෙම නැත්නම් කොටි බලන්න. ඉතින් මෙයාලා ගැන සම්පූර්ණ විස්තරයක්
මේ පෝරුවේ දාලා තියෙනවා. ඉබු තමා නියම සයිස් ඈ. අර ඉන්නේ පඳුරට එහා පැත්තේ. කොහමද එයාගේ සයිස් එක? ඉතින් මෙයාලටත් ලොකු ඉඩක් වෙන් කරලා දීලා තිනවා මේ පින්නවල සූ එකේ. මෙයාලට නිදහසේ මෙයාලගේ කැලේ ඉන්න විදියටම කාලය ගත කරන්න පුළුවන් විදියට. ඉතින් මේ තියෙන්නේ වානර දූපත. බලන්න එතනත් හොඳ ඉඩක් මෙයාලට වෙන් කරලා තියෙනවා. නමුත් වානරයෝ නම් අපිට බලා ගන්න පුළුවන් උනේ නැහැ. බලන්න හරි ලස්සනට ඒකත් වෙන් කරලා හදලා දීලා තියෙනවා. ඉතින් මෙතනට එන ඔයාට වැදගත්ම පෝරුවක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ පින්නවල සූ එකේ මැප් එක. ඉතින් ඔයාට මෙතනට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ඔයා මේ වෙනකොට ගිහිල්ලා තියෙන බලපු හැම තැනක් වගේම බැලුවේ නැත්තම් මොකක් හරි තැනක් මග ඇරිලා නම් ඒකත් ඔයාට මෙතනට ඇවිල්ලා මේ පෝරුවෙන් බලා ගන්න පුළුවන්. දැන් මේ අපි ඇවිත් තියෙන්නේ වනාරණට. ඉතින් මෙතනට එනවාට ගොඩාක් මෙතන ශාක ජාති බලා ගන්න පුළුවන්. විශේෂයෙන් වටිනාකමින් වැඩි ඖෂධ විශාල ගස් වර්ග විශාල කැලයක් තියෙනවා මෙතන ඉඳන් ඔයාට බලා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන්නේ සමනල උයනට. ඉතින් බලන්න සමනලුන්ටත් මෙතන මේ පින්නවල සූ එකේ වෙනම ඉඩක් වෙන් වෙලා තියෙනවා. මෙතනට යනවාට වෙනම මල් ජාති තින් සමනලින්ට ගැවසෙන්න පුළුවන් විදිහේ සුන්දර පරිසරයක් මෙයාලා මෙතනත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ එලිමහන් සත්වෝද්‍යානයක් මේ නිසා මේක විශාල භූමි ප්‍රදේශයක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම මෙහි සිටින සතුන්ට නිදහසේ ගැවසෙන්න මේ සූ එකකින් ඉඩ සලසලා දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ වැඩක්. මොකද පොඩි හිඩක පොඩි ප්‍රමාණයක හිර කරලා මේ සත්තුන්ගේ සත්වෝද්‍යානයේ තියෙනවට වැඩිය ඒ සත්තුන්ට නිදහසේ තමන්ගේ කාලය ගත කරන්න පුළුවන් වටපිටාවක මේ වගේ මේ සත්තුන්ට ගැවසෙන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙන එක ඇත්තටම ඉතාම වැදගත් කියලා මම හිතනවා. ඔන්න එහෙනම් යාළුවනේ අපි ගොඩක් දුරට දැන් පින්නවල සූ එකේ අවසානයේ ළඟා වෙලා තියෙන්නේ. මෙතනට එනවා මෙතන ඉත්තෑව බලා ගන්න පුළුවන් වෙනවා. ඉන්නේ ඉත්තෑවේ. ඉතින් මට කියන්න ඕන ඉතින් තව අපිට බලන්න තියෙන්නේ අර මැකෝ කුරුල්ලෝ වගේක් ඉන්නවා. යාලා බලන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම මෙතනින් සමු ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා තියනවා. මේ වගේ එතකොට තවත් වීඩියෝස් වලට ඉස්සරහටත් බලන්න පුළුවන් වෙනවා. නිල් කහ මැකෝ කුරුල්ලු ලොවේ දැවැන්තෙක් තමයි මේ ඉන්නේ. හරි ලස්සන සතෙක්. ඉතින් මේ මැකෝලත් එක්ක අපි සෑහෙන වෙලා කාලය ගත කරපු වීඩියෝ එකක් තියෙනවා හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාර්ක් එකේදී. ඔයා මේ වීඩියෝ එක බලන්න නැත්නම් මම මෙතන උඩ ලින්ක් එක දාන්නම්. ඒකත් බලන්න. මෙතනට එන ඔයාට පොණියගේ පිටේ යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ ඇක්ටිවිටීස් මෙතන තියෙනවා. ඒත් එක්කම අද මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්න තමයි යන්නේ. ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙන බලාපොරොත්තු වෙනවා.